පුළුවන් නම් හෙට කෙරළ පන්සල් යන්න ඕන. එහෙම බෑ. මේ පැත්තට බොනවද නැතිද මම හිතනවා. නැත්තටම යන්න. නානි පැත්තට හරියට මිනිස්සු බොනවා. බොනවට වඩා කරන්නේ අරක්කු ඉවර කරන්න හදනවා ඒක. මම පෙරේත ගති දෙන්නේ. ඇයි? උගුර දෙකක් බිලා පැනසෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? එයින්ද දැන් කල්පනා කරනකොට මම කොහොමද කියලා මගේ තියෙන පෙරේත ගතියද එහෙමයි කියලා. එවන් මෝඩ වැඩ. සන්තති කුසල රජුගේ තිබ්බ හොඳ අමාරු කැරල්ලා මඩ පවත්තලාවට පස්සේ කුසල රජු සන්තතිට දවස් 7ක් දෙනවා රාජශ්‍රීයෙන් රාජසභ වෙදෙන්න. සන්තතිට හිතු දේ කරන්න ඕන. සන්තතිගේ එකම choice එක මොකද්ද? සන්තති කියන්නේ දඩබ්බේ බර්දේ. සන්තති දවස් 7ම නාටිකාංගනාවේ රැඟුම් බල මොකද කරේ? සන්තති බිව්ව. සන්තති කරේම කොනේ. 6 වෙනි දවසේ සන්තතිට හිතෙනවා බීලා ඇතා පිටේ යන්න ඕන කියලා. යන ගමන් බුදුහාර වහන්දීගෙන් හම්බෙනවා. සන්තති මොකද කරන්නේ? අර අපිව බයිසිකල් වල යන ඔළුව වනාගෙන යන. ඒ වගේ සන්තති අදා පිටේ ඉඳන් බුදුහාමුදුරන්ට අර ඔළුව පාත් කරලා යන්න කියලා. බුදුහාමුදුරෝ මද සිනහවක් පානවා පිළිතුනේ. තථාගතයන් වහන්සේලාගේ සිනහවල අසිරිමත්. ආනන්දහාමුදුරෝ අහනවා බුදුහාමුදුරෝගෙන් බුදුහාමුදුරනේ සිනහව පාන්න හේතු තථාගතයන් වහන්සේලාගේ අසිරිමත් සිනහව පානකොට පිළිතුනේ සම්බුද්ධ රශ්මි මාලාව සුදු ලෙස දීප්තිමත් වෙනවා. ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද සන්තතියට රහත් වෙනවා. වටේ හිටපු මිනිස්සු පුදුම වෙනවා. ඇයි? අනේ කියලා තා පිට යන සන්තති රහත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවා සන්තතියට විහාරයට එනවා සතරපද ගාථා අවසානයේ හල මොකද වෙන්නේ? සන්තති රහත් වෙනවා. සන්තති රහත් වෙනවා විතරක් නෙමෙයි අහසට නැගලා ඉර්ධි ප්‍රාතිහාර්ය පාලා පිරිනවන පාන. කිව්වත් වගේම බහුවදා සන්තති නාටිකාංගනාව එක්ක නටනටා ඉන්නකොට සන්තති කැමැතිම ස්ත්‍රිය මැරිලාට